අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙල්ට්ඩවුන් ගැන. එතකොට මේ වචනේ සමහර විට ඔයගොල්ලෝ අහලා ඇති. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔයාගේ දරුවා සමහර විට සුපර් මාකට් එකේදී එහෙම නැත්නම් ගෙදරදී හදිස්සියේ ආලා වැටලා තියෙනවද කකුල් ගහලා කෑ ගහලා එතකොට සමහර අයකට හේතුව දන්නවා සමහර අය දන්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාට දැනෙන්නේ මොකක්ද? ඔයාට තරහ යනවද නැත්නම් ඒ ගැන ලැජ්ජයිද සමහර පිට තැනකට අනිත් අය මොනවා හිතයිද කියලා හිතනවා. ඉතින් ඒ වගේ වෙලාවක දරුවෙක් ඉන්නේ මෙල්ට්ඩවුන් එකට. ඉතින් සාමාන්‍ය නියුරෝටිපිකල් දරුවෙක්ගේ මෙල්ට්ඩවුන් එකයි autism, ADHD නැත්නම් sensory processing disorder වගේ තියෙන දරුවෙක්ගේ මෙල්ට්ඩවුන් එකයි එකිනෙකට වෙනස්. නියුරෝටිපිකල් දරුවෙක් කියන්නේ සාමාන්‍ය ලෙස මොළයේ වර්ධනය වෙන දරුවෙක්. ඒ වගේම නියුරෝඩයිවර්ජන්ට් දරුවෙක් කියන්නේ විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක්. ඒ කියන්නේ වෙනස් ලෙස හිතන, දකින, වෙනස් ලෙස ලෝකය දකින දරුවෙක් අපි නියුරෝඩයිවර්ජන්ට් දරුවෙක් කියලා කියනවා. එතකොට මෙල්ට්ඩවුන් එකකදී සාමාන්‍ය දරුවෙක්ගේ නර්වස් සිස්ටම් එක සම්පූර්ණයෙන්ම ඕවර්වැල්ම් වෙනවා. එතකොට ඒක ළඟට කන්ට්‍රෝල් කරන්න බෑ. ඒක choice එකක් නෙමෙයි. ඒක අපිට අවශ්‍ය විදිහට ස්විච් ඔෆ් කරන්න බෑ. ඉතින් මෙල්ට්ඩවුන් එකදී ඔයා ආවා ගියා කෑ ගැහුවා කියලා ඒක වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි ටැන්ට්‍රම් එක මේට වඩා වෙනස්. එතකොට ඒකෙදි ටැන්ට්‍රම් එකදී දරුවෙක්ට ඒක ගැන යම් කන්ට්‍රෝල් එකක් තියෙනවා. ඒක මොකක් හරි අවශ්‍ය දෙයක් ලබා ගන්න නැත්නම් දෙයක් අවොයිඩ් කරන්න කරන බිහේවියර් එකක් තමයි. එතකොට මේක යම්කිසි කන්ට්‍රෝල් එකක් තියෙනවා. සමහරට ඔයාගේ රෙස්පොන්ස් එක අනුව මේ බිහේවියර් එක ඉක්මනට චේන්ජ් වෙන්න පුළුවන්. නමුත් මෙල්ට්ඩවුන් එක ඊට වඩා වෙනස්. මෙල්ට්ඩවුන් එකක් වෙන්නේ ඇයි? සාමාන්‍ය නියුරෝටිපිකල් දරුවෙක් කියන්නේ සාමාන්‍ය ලෙස මොළේ වර්ධනය වෙන දරුවෙක්ගේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ සාමාන්‍ය අවශ්‍ය දේ ලැබෙන්නේ නැති නිසා නැත්නම් කුසගින්න, රෝල්ස් චේන්ජ් වෙනවා, ප්‍රෙෂර් එක මේ දේවල් නිසා මෙල්ට්ඩවුන් එකක් වෙන්න පුළුවන්. එතකොට දරුවෙක්ගේ ඉමෝෂනල් රෙගියුලේෂන් කරන බ්‍රේන් ඒරියාස් තාම ඩිවලොප් වෙමින් පවතිනවා. ඒවා ඩිවලොප් වෙලා ඉවර නැහැ. ඒ කියන්නේ දැනෙන මේ ඉමෝෂනල් රෙගියුලේෂන් කරන බ්‍රේන් ටූල්ස් තාම සම්පූර්ණ වෙලා නැහැ. නියුරෝටිපිකල් දරුවෙක්ගේ මෙල්ට්ඩවුන් එකක් සාමාන්‍ය විනාඩි 5-20ක් අතර ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. හැබැයි ස්පෙෂල් නීඩ් දරුවෙක්ගේ නියුරෝඩයිවර්ජන්ට් දරුවෙක්ගේ මෙල්ට්ඩවුන් එක ඊට වඩා වෙනස්. ඒ කියන්නේ ASD, ADHD, sensory disorder මේ වගේ නියුරෝඩයිවර්ජන්ට් දරුවෙක්ගේ බ්‍රේන් එකේ sensory information process කරන ආකාරය නියුරෝටිපිකල් දරුවෙක්ට වඩා වෙනස්. ඔටිසම් ලක්ෂණය තියෙන දරුවෙක්ට සාමාන්‍යයෙන් ආලෝකය, ශබ්දය, ස්පර්ශය, ගන්ධය වගේ දේවල් මේවා ordinary sensory input විදිහට ලැබෙන්නේ නැහැ. එතකොට ඒක සමහර දරුවට ගොඩක් ස්ට්‍රෙස්ෆුල් වෙන්න පුළුවන්. ඒක ටොලරේට් කරන්න ගොඩක් අමාරු වෙන්න පුළුවන්. එතකොට සමහරට බල්බ් වල තියෙන මේ ලයිට් එක ගොඩක් වැඩි. නැත්නම් ඒක නෑගේ අපි අඳන් ඉන්න ඇඳුමේ සමහරට ෂර්ට් ලේබල් නැත්නම් නිසා ඇඟට සමහර කසනවා මේ වගේ දැනීම් තියෙන්න පුළුවන්. ඒ වගේම සමහරට එයා හිතන්නේ නැති විදියට රුටින් චේන්ජ් වෙනවා. එතකොට මේ වගේ අවස්ථාවලදී මෙල්ට්ඩවුන් වෙන්න පුළුවන්. මේ වගේ රීසන්ස් මෙල්ට්ඩවුන් එකට හේතු වෙන්න පුළුවන්. සමහරට ඔයාට ඒක රීසන් එකක් විදිහට හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒක දරුවාට ගොඩක් දරා ගන්න අමාරු වෙන්න පුළුවන්. ස්පෙෂල් නීඩ් දරුවෙක්ගේ සාමාන්‍ය මෙල්ට්ඩවුන් එක පැයක් නැත්නම් දෙකක් දක්වා දුරට යන්න පුළුවන්. නියුරෝටිපිකල් දරුවෙක් සාමාන්‍ය මෙල්ට්ඩවුන් එකක් ඉවරනාට පස්සේ එයාට ඒ ගැන එයා ගැන දන්නවා. එතකොට නමුත් ASD දරුවෙක්ගේ මෙල්ට්ඩවුන් එකක් ඉවරනාම ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ගොඩාක් එක්සෝස්ටඩ් නැත්නම් කන්ෆියුස්
වගේ වෙලා තියෙන්න පුළුවන්. ඒකේ දරුවගේ වැරද්දක් නෙමෙයි. අපි ඒ தත්ත්වය තේරුම් ගන්න ඕනේ. ඉතින් නියුරෝටිපිකල් දරුවෙක්ගේ මෙල්ට්ඩවුන් එකකදී මොකද්ද කරන්නේ? පළවෙනි දේ තමයි ඒ වගේ වෙලාවට එක සැරේ ලෙක්චර්ස් දෙන්න try කරන්න එපා. ඒ වෙලාවට එක්ස්ප්ලেইন කරන්න try කරන්න එපා. ඉතින් ඉස්සෙල්ලාම අපිට පොඩි යාට ටයිම් එකක් දෙන්න පුළුවන්. අපිට යා සේෆ් ප්ලේස් එකකට පොඩ්ඩක් අරන් යන්න පුළුවන්. එතන ප්‍රශ්න වෙච්ච තැන නැත්නම් චුට්ටක් එහාට අරගෙන ගිහිල්ලා යාට ඉන්න දීලා චුට්ටක් කාම් වෙනකන් ඉන්න පුළුවන්. මොකද අඬන වෙලේ කෑ ගහන වෙලේ අපිට ගොඩක් ඒවා එක්ස්ප්ලেইন කරන්න බැහැ. ඉතින් චුට්ටක් කාම් වුණාට පස්සේ අපිට හග් එකක් දීලා ළඟට අරගෙන ඊට පස්සේ අපිට අහන්න පුළුවන් රීසන් එක. මොකද සමහරවිට අපි දන්නෙත් නැහැ වෙන්න හේතුව මොකක්ද කියලා. ඊට පස්සේ බබා කතා කරන්න පටන් ගන්නවා. එයාට කියනවා. එතකොට ඔයාට එක්ස්ප්ලেইන් කරන්න පුළුවන්. එතකොට ස්පෙෂල් නීඩ්ස් දරුවෙක්ගේ මෙල්ට්ඩවුන් එකකදී අපි මොකද කරන්නේ? ඉස්සෙල්ලාම අපිට බලන්න පුළුවන් මේ සෙන්සර් එන්වයරන්මන්ට් එක. සමහරට ශබ්දය වෙන්න පුළුවන්, ලයිට් වැඩි, නැත්නම් ක්‍රවුඩ් එක වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ ඉස්සෙල්ලා try කරන්න මොකද්ද මේකට හේතුව කියලා පොඩ්ඩක් බලන්න. ඉතින් ඒ වෙලාවට අපිට සාමාන්‍යයෙන් එක සැරේ හක් කරන්න බෑ ඒගොල්ලන්ට. මොකද අපිට ඒගොල්ලෝ හක් කරන එක අවොයිඩ් කරනවා ඒ වෙලාවට. ඉතින් ගොඩක් හොඳයි පොඩ්ඩක් ඒකට ස්පේස් එක දෙන්න පුළුවන් නම්. ඊට පස්සේ පොඩ්ඩක් අපි ගොඩක් දේවල් කියන්න නැතුව one word එකකින් අපිට පොඩ්ඩක් එක්ස්ප්ලেইන් අපිට කියන්න පුළුවන් අවශ්‍ය වචනයක්. මම මෙතන ඉන්නවා, I'm here. ඒ වගේ ඔයගලන්ට හිතෙන ඒ අවශ්‍යම දේ විතරක් කියන්න. ඉතින් මේ සිටුේෂන් එකට අවශ්‍ය දේ විතරක් ඒ විදිහට කියන්න පුළුවන්. ඒ වගේම ඔකියුපේෂන් තෙරපි සඳහාත් ගොඩක් යොමු වෙන්න පුළුවන් මේ වගේ සෙන්සිටිව් දේවල් වලට. ඉතින් ඉස්සෙල්ලා බලන්න ඔයාලට හේතුව තේරෙනවා නම් ඒ හේතුවට අවශ්‍ය දේ ඔයාලට චේන්ජ් කරන්න පුළුවන්ද කියන එක. ඒ වගේම අපිට පුළුවන් මේ රූටින් එක හදන්න. එතකොට මෙල්ට්ඩවුන් එකක් වෙන්න කලින් අපිට පුළුවන් මේ දවස ඒක ප්‍රෙඩික්ටබල් ඩේ එකක් කරන්න. එතකොට අපි සාමාන්‍ය next step එක අපි දන්නකොට ඒකෙන් සේෆ් ෆීලිං එකක් එනවා. අපි දැන් මේක කරනවා අපිට පස්සේ මේකයි කරන්න කියලා අපිට ළමයිව දැනුවත් කරලා තියන්න පුළුවන්. නැත්නම් එකපාර අපිට ඒක චේන්ජ් වුණාම ඒ වෙනස සමහරට දරා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම අපිට ෆීලිංග්ස් නම් කරන්න උගන්වලා තියන්න පුළුවන්. ඒ ෆීලිංග්ස් නම් කිරීම ගොඩක් ඉම්පෝටන්ට්. මොකද එයාට ඒතර කියන්න පුළුවන් සමහරලාට ඒක හර්ට් නැත්නම් ස්ටමක් එක සෑඩ් මේ වගේ අපිට පික්චර්ස් වලින් එතකොට අපිට පුළුවන් මේ ෆීලිංග්ස් උගන්වලා ඒකේ ඒ වෙලේ අපිට බබා දන්නවා නම් එයා එක කියනවා. නැත්නම් අපිට තේරෙනවා නම් මොකද්ද කියලා ෆීලිං එක අපිට ඒ වෙලේ කියන්න පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් සමහරට ඒගොල්ලෝ කන් දෙක වහ ගන්නවා. සමහරට නොයිස් එක loud වැඩි නිසා ගොඩක් ශබ්ද වැඩි නිසා. එතකොට අපි කියන්න ඕනේ loud, too loud. එතකොට අපි කියන දේ එයා රිපීට් කරනවා. සමහරට එයා ඊළඟ සැරේ නැත්තම් ආයේ මේ දේවල් එයා එක්ස්පීරියන්ස් කරනකොට එයා බබා සමහරට අපිට කලින් තමයි දැනෙන දේ කියනවා. ඒතර අපිට ලේසි එන්වයරන්මන්ට් එක චේන්ජ් කරන්න. ඉතින් ඔයගලන්ට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් channel එක subscribe කරලා bell icon එක click කරලා තියන්න. ඒ වගේම පහලින් comment එකක් දාගෙන යන්න.